ආයි හදන්න. කොළදර කකුලේ ලිච්චා. කොයිනෝ යකෝ. කටේ ඕක තව පොඩ්ඩේ. පුදුම ලස්සනක් තියෙන්නේ. Good morning. දැන් 11යි වෙලාව. අපි මේ 9 වෙනිකන් නිදාගත්තා. ඊට පස්සේ අපිට මේව මොකෝ charge කරගන්න බැරි වුණා. අපි උදේ තමයි charge කරේ ඔක්කොම. ඒ ආස්සේ උදේ නැගිටිනකොට කරන්ටුත් නැහනේ. ඔව්. ඊට කරන්ට් එනකන් ඉඳලා මේව ඔක්කොම charge කරගෙන කෑවා. ඊයේ ඉතුරු වුණු මොන්ගෝලියන් රයිස් එක උදේ රත් කරලා ඉල්ලුවා. ඒගොල්ලෝ රත් කරලා දුන්නා. දැන් අපි ඒක කෑවා උදේට. එතකොට උදේට කන්න ආයේ කොහෙන්වත් නවත්තන්න ඕනේ නැහැ. දැන් අපි රිවර්ස්ටර්න් යන්න හදන්නේ. මගේ කෝප් එක රහද උදේ? හා රායි. ආයි හදන්න. පුරු එක රායි. තොට හදන්න ඇයට තනියෙන් හදන් බීපන් මම මට ඉතින් කෝපි හදාගන්න. විස්මේ ජනක කිරි කෝපි පානයක් බිව්වද උදේ. දැන් අපි දැන් හදන්නේ හැබැයි දැඩි බඩත් ගිනියෝ. දැඩි සූර්ය රශ්මියක් තියෙනවා. මේ තියෙන්නේ අපි ඉන්න තැන මේක වලව්වක්. මේ හෙට පෙන්නන්න. දැන් අද එද්දි ත්‍රෑවෙයි. මේ බලන්න. මාර වයිබ් එකක් තියෙනවා. පොඩි හොල්මන් වයිබ් එකකුත් දෙනවා. මේ ඉන්නේ හොල්මන. අපි ආවා බඹර කිලියල්ල බලන්න. ඉහි. ඔය පිටචර විබ්බේ. එහෙමද? මම තියෙන්නේ මෙයාගේ පුටාරක. ඕ මගේ බයිසිකලෙට මුකුත් කියන්නේ කොහොමද? නෑ පුටාරක් කියලා කිව්වේ. මේ බයිසිකල්. නෑ මොකක් කර කොලයක්. අලකොල. අලකොල නෙමෙයි. කවුරුත් නෑ වගේ. අත මං හිතන්නේ වැඩි. හැබැයි හෙට ඉඳි හෙට යනිද්දයි. අනේ ගිහලා බලන්න. අහලා බලන්න. මට ජම්බු අරන් දෙනවා. කොකෝ අක්කා. ජම්බු කීයද? එකක් දෙන්න. නෑ මේ විතරයි දාපුවා පාපාට. මොනවා? ඒක ගන්න කවන්න ගත්තද? මහතට. රහයි. අපි ආවා බාම්බර කිරියල්. පාලමේ යන්න බෑ මේ පාලම දිර්ලා කියලා ගහලා තියෙනවා. ඉතින් මෙයාට සූර්යවර්ණ වගේ යන්න ඕනේ නේද? මාතනින් ගන්නවා කියලා. එහෙමද? උඩින් අහලා තියෙනවා. මෙයාට ෆිස් තෙරපි හම්බෙන්න යන්නේ. අනේ දාන්නකෝ. හොඳ දෙකම දාන්න ළඟ දෙක ළඟට දාන්න. ඇයි නිදනවද? අනේ දාගෙන අර ලොකු එකකුත් ඇවිල්ලා අර කයියකෝ. කකුල් කන්න මාපු. ළමයි වහිනවා. දාගෙන මයන්. මම මට දාගන්න. නෑ දාගමු. දැන් මේ වැස්ස කොහොමද එහෙ අල්ලලා තියෙන්නේ? ළමයි අපි නාරා. බාර එන ලිප්පන තුරු. පටන් දිනනවා. පන්නේ නෙල දිනනවා. වගුම් පැත්තේ නෙල දිනනවා. කැමරාවට වතුර ගිහිල්ලා අපි රිවර්ස්ටර්න් යන මග ඉන්නේ දැන්. බයිසිකලේ පොඩ්ඩක් අඬනවා මේ. යා පොඩ්ඩක් නවත්තලා කූල් කරලා යන්න කියලා. මෙයාගේ පුටාරක තින් බැලුවොත් එහෙමනේ. පොඩ්ඩක් අපිට ඉඳලා යන්න කිව්වා. පොඩ්ඩක් එන්ජිමට පොඩ්ඩක් රෙස්ට් එකක් බ්‍රේක් එකක් ඕනේ. බ්‍රේක් එකක් ඕනේ කිව්වා. මේ අපේ අපි නැවතු තැන මාර ලස්සනයි. මාරම ලස්සනක් කන්ද. වත් ලස්සන.
පොඩි හරප්පැටිය. පොඩි හරප්පැටිය මට අනීද? ගිහින් බලන්න. පුරතල් කරන්නේ නැතුව. යන්න ඉස්සරහට. අය මුල් මම මෙතන ඉඳන් බලන්න. උගේ අම්මයි තාත්තලා දෙන්න ඉන්න දෙපැත්තේ. අන්න එක තාත්තගෙනි. අතන තව තාත්තගේ. අම්මා යකෝ අම්මට අන්න එනවද යකෝ? සං හතර පේන්නේ එතකොට. ගෑනුවට තන්නේ මේ අන් එනවනේ. මම අද ජම්පු ටික කරනවා. ජම්පු තා පොඩ්ඩයි. හ්ම්. අපේ වෙස්ටර්න් ආවා. මේ බයික්. වහිනවා බං හොඳටම. අයියෝ අයියෝ. මෙහෙට දැන් ඇවිදගෙන යන්න තියෙන්නේ. අපි ඉතින් මෙහෙම තමයි යන්නේ. අපි ඒක කඩෙන් ගන්නවා. taste of this western. අතවඩ කොල්ලා දෙන්න යන්නේ පිටර රොටියකට වැඩේ. අම්මා සම්මා අපි තව රොටියක් කනවා ගණන් ගන්න එපා වතුර බින්දුනා. කොහෙද යන්නේ? ගානෝ පෙන්ගිරිට. අර අපි ඊයේ සේර වගේ පැලයක් දැක්කේ. සින්ට්‍රොනෙලා කියලා. ඔයක. ඕවා. මගේ මෙන්න මේකේ එල්ලුණා මේ කුඩල්ලේ. මේ උඩට වෙනකන් ගා ගන්න. මොකද මේ ඕක දැන් හේදිලා යයිනේ. වැස්සට. වැස්සා කායි. නේද පේ මුයිදුමේ ඉන්නේ. මේ ඉන්නේ මේ පැත්ත බා. මේ වතුරු ගලාගෙන යනවා. කුඩල්ලෙක් ඇල්ලුණා මගේ ඇඟේ. කෑ ගැහුවා එතන. ඉස්සෙක් මංගල කුඩල්ලා මගේ කුළුදුල් කකුලේ ඉච්ච. කුළුදුල් කකුලේ. පොඩි පැටියෙක්කු. ඔව්. මේ ඉස්සරහින් මීදුම මේකට පේනවද දන්නේ මේ. අපි නිකන් මේ හෝටල් ප්ලේස් ගිහින් වගේ. ඔව්. කිලෝමීටර් 2ක් වගේ ඇවිදින්න තියෙනවා. මං ආසයි. දැන් සරප්පු දෙක ලිස්සනවා මගේ අරව ගාලා. රබර් සබතු දෙයක් වගේ දානවා අම්මා. බූට්ස් දෙක. ඔව්. අපි යද්දි තමයි ෂෝක් පාර. අපි ගත්ත රටක මල්ලක් කියේ. 150යි. මේ shopping bag ගෙනියන්න එපා කිව්වා. ඒ උනොත් ඒ රටක අපි ගත්ත ගන්න. අතේ ගන්න බෑනේ. අපි ඉතින් බෑග් එක ගිහිල්ලා පරිසරයට අරන් යනවා. අරගෙන. බෑග් එක. අපි එහෙම කවදාකවත් කොහෙවත් ගිහින් දාන්නේ නැහැ කොහෙවත්. කිසිම දෙයක්. මගේ අතත් කන දේවල් විතරයි දාන්නේ. මගේ අත වල මම කොණ්ඩේ මේ වගේ දේවල් දිරනවා. ඒක දෙමන් කවන්නේ. මම කොල්ලා හිටියා නා. දැන් බේරුමක් නැහැ. රට කල්ලා. මටත් දෙනවා ගැටේ. මේ පැංගි ගහයි. හැබැයි අපි කන්න නගිනේ. උන මහන්සි. හැබැයි අර වැස්ස හින්දා ඒකේ. ඕක වටේ බන්තෝ අල්ලන්නේ හරියට අල්ලපන්. ඇයි මේ ඉන්නේ කො? නෑ මේ බීම අල්ලලා ඉන්නේ. නෑ. මම එඩිට් කරලා තිබෙනවා. වැස්ස එකත් හොඳයි කියලා හිතන මහන්සි යන්නේ නැද? ඔව්. නැත්තේවත් නෑ. නැත්තේවත් නෑ මහන්සි අඩුයි. පියානෝ උඩට. කොටින්නද? දන්නේ ආවොත් තමයි. බාර. ඔයාගේ අතින් කාපි උන්රයි මගේ අතින් කාපි පැංගිරයි. අපිට කකුළු පැටියෙක් බලා ගන්න හම්බුණා. මේ රිවර්ස් ටර්න් යද්දි. ඒ ලස්සනයි ඈ. රතු පාටකේ. මාල ගන්න. ඔයන්න. කයිද? ඔයා කයි. ඒ මන් දැක්කමයි හිම. මේ තව එකක් කුළුවෙක්. ඒ පොඩි එකෙක්. මේ මෙතන මේ එකද මේ? හී. කොයිනෝ යකෝ. හෙලෝ. බලවන් කොට හිටියෙක් වගේ. අර මගේ ලස්සන. අපි ඔෆ් රෝඩ් යන්න හදන්නේ. මේ පාරේ මෙහෙම ගිහිල්ලා අන්න අතන පාරට යන්න තියෙන්නේ. මම ගණන් ගන්නපන් මේකේ වතුර.
ඉතින් ඔෆ් රෝඩ් යන්න හදන්න පුළුවන්ද? පුළුවන් මේ මෙතනට ඇවිල්ලා මෙතන නැගලා මුල්ලාලා මෙතනට රැකලා. අපි ලවර් ස්ලීප් නැග්ගේ තමයි. මොකද? නැගේ ඔය නගින්න. අපෝ nothing නේ ඔක. කූඩල්ල තමයි මචං ප්‍රශ්නේ. ඔය පොල්ල මෙහෙට දාන්න. පොල්ලක් පුස්සෙන් නගින්න බෑ. සබල් සරපු ඉස්සනවා. එම්බෙට්ටි නගින්න යන්නේ. පොඩ්ඩයි. මේ අන්න තන්ට ඇවිල්ලා මැද්දට ධම්ම එක තියලා අනිත් පොල්ලත් අන්න හරි. අනේ මේ නෝද? කටේ ඕක තව පොඩ්ඩේ. මං කිව්වනේ සරප්පු ලිස්සනවා. තා පොඩ අරක කොට ඇතුලෙන් ගිහලා හක්ක ඇතුලෙන් එළියට. පුළුවන්ද? ඒක නෙමෙයි අනිත් එක අල්ල. බලාගෙන පරිස්සමට. අක්කාලා කූඩල්ල බලන්න. හරි. දෙක දාගන්න. මේ තෙරප්පු දෙකම ඉස්සනවා තෙල් ගාලා. ඉන්නේ හැමදේම දන්න. අපි සැලකිය යුතු උඩකට ඇවිල්ලා ඉන්නේ නේ. අම්මේ. අර බලන්න ඉස්සලා පොඩ්ඩක් කර දැබ්බක් වුණා. ඔව් තා පොඩ්ඩෙන් අර ගහේ මුල මෙයාගේ කටේ අර උඩ නගින්න තියෙන උඩද මිනිස්සු? උටු බබා පොඩ්ඩ දුරයි ලොකු දුරක් නෑ අර පේන කන්දේ තමයි යන්න තියෙන්නේ නෑනේ ඔයා කව මේක කියලා නේ ආයෙ නෑ මේක නෙමෙයි ඉන්න තියෙන්නේ මේක නෙමෙයි නෑ මේ අරක නෙමෙයි ඉන්න තියෙන්නේ කිලෝමීටර් 2යි කියලා නේ කිව්වේ. ඔව් අපි මෙහෙමනේ මෙහෙම පල්ලමට කියන්නේ. අපි වටෙන්නේ නැහැ. අපි යංගුත්. මම කකුල හොදන්න ආවිල්ලා. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි. මඩ හොදන්නේ. ගොවියා නෙමෙයි ගොවිච්චි. ගොවිච්චි. අතන්ට නෙමෙයි අපි යන්නේ. ඕ පුදුම ලස්සනක් තියෙන්නේ. එයාගෙට ඉතින් කැමරා අරගෙන කීව කරන. අර අතන පේනවා. මේකට පේනවද දන්නේ අර කන්දේ උඩ තැනිතලාවක් වගේ වඳුරෝ ඉන්නවා. හරි? අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. අර අතන පෙන්න. අර ඉන්න තියෙන. මම පෙන්නපු තැන. අපි එතනට යනවා. අර උඩටම යන්න තියෙනවද? අනේ යන්න ඉතින් හැබැයි බලන්නත් දෙන්නේ උඩලට ගිහින් ඉන්නේ ආයි බලන්නේ. ඔබ දන්නද වෙලා? නෑ කීයද? 3යි කොහොමද ළඟ? 2.50යි ආව ළඟ. 2.55යි තව සුට්ටක් අඩු කරා. 2.52යි හරියටම හරි. මේ වෙන ලයිට් අවශ්‍යයි. නනදුරට පඩිපෙන්නේ බෑද? මම පඩිපෙපර ඇලසික් ඔය අම්මට උඩු මචං මෙතන පාර පටුයි ඌඩල්ල ඇලෙන සුළුයි අර අපි ගියේ එක හැටියට මොකද මොකද? හොර්න්ලි. ඉතින් අපි අර හොර්න්ලි එක රස්සෙන් ගියානේ. ගියේලේ රස්සේ. රැස්සන. හැබැයි මගේ ඇඟේ කූඩල්ලට ඇල්ලුනොත් මම දානවා අර ඒ කුළුඳුරු කකුලයක මට හිතුණා. අනේ ඇයි මගේ ඇඟේද පොඩ්ඩක් නෝල් කකුල ලේ තියෙනවා. අනේ ඊහා වැටිලාද වෙන්නේ? තම මඩදේ. මණ්ඩ අපි දැන් උඩටම ඇවිල්ලා තියෙන්නේ
දැන් වහින්නෙත් නෑ දැන් අවුවයි. අපිට මෙතන ලස්සනම තැනක ඉන්නේ. මේ පොඩි view point එකක් වගේ. ඔව් ගලක් තියෙනවා. මෙතන මාර ලස්සනයි. ආපු පැත්ත ඔක්කොම පේනවා. මම හිතන්නේ අපි අර පැත්තෙන් එන්නේ නැත්තේ. අර හෙන්න මේද? මොනේ මන්ද? මම හිතන අතන තමයි යන්න ඕනේ. ඔව්. මෙන්න මෙතනට. යන්න. අර කන්දත් දන්නේ. මේ ආගබඩ බාන්ද බාහිරාදිය ගන්න. මේ මාර පටු පාරක් තියෙන මේ බාන්න. අපි හෝටන් ප්ලේන්ස් ගියා වගේ. හෝටන් ප්ලේන්ස් වල අපිත් අර අතුල් පාරකින් ගියා. එළිම ඔය විදිය. ඒ වගේ මේ වයිබ් එකමයි. එහා පැත්තේ හෙල අඩියක ඉඩ. මෙතනත් මේ අඩියක ඉඩ තමයි තියෙන්නේ. ඔව් ඒකට මහා දෙයියන් පිටින් තාම කුඩෙල්ලෙක් එල්ලුන්නේ නැහැ. පොඩි පැටියෙක් එන්නේ. මගේ පැටියෙක් එල්ලුණා. මගේ කුළුඳුල් කකුලට. අපි මීට කලින් ඇවිල්ලා නැහැ රිවර්ස් ටර්න්. මෙතනින් මේ ලයිට් කනුව ගාවට ආවා. මෙතනින් හරිනවද ගාන? ආපහු යනවද හැරිලා? ඇයි බෑද? එන්න එන්න එපා. කකුලක් හරියට ඉතින් තියාගන්න පුළුවන්. එපා එන්න. මේ දැන් යන්න කොහෙද දන්නේ නැහැ. වෙන කන්දක් ඇති. මෙතන ඉවරයි මම හිතන්නේ. බෝඩ් එකක්වත් ගහලා නැහැ. යම්බල පොන්න මේ ගලියට වගේ. මොකද උඹර? දාන්න. කෝරේ තෝයිමයි විතරයි මෙහෙ ඉන්නේ. තෝ මේ සුද්ධ භූමියත් අප විතර කරන්නේ. වීඩියෝ එකක් බලන්න හරියට රිවර්ස් ටර්න් එකේ මේ නියම් පල්ලෙහාට වීඩියෝ බලන්න ආනෝ. මේ අරක වෙන්න බැරිද මේ මිනිවල් සෙන්ඩ් එක? වෙන්න පුළුවන්. අර view point එකට වෙන්න පුළුවන්. ළමයි අපි අර පඩි පෙළ ටිකක් නැගගෙන ආවා මෙතෙන්ට. මෙන්න මේ ලයිට් කනුව ගාව ඉන්නේ දැන්. ලයිට් කනුව සිග්නල් කනුවක් නේද මේක? අපිට දැන් දන්නේ නැහැ අපි අවසානට ආවද තව යන්න තියෙනවද? කොහෙද ඉන්න මන්ද කියලා. අපි දැන් මොකද කරන්නේ? මෙතන වීඩියෝ බලනවා. යකෝ එන්න කලින් බලන්න ඕනේ. බැලුවා ඉතින්. කවුද? travel with Ravana. අපි දැන් මෙහෙම පඩියක් තියෙනවා. උඩට ගිහිල්ලා දැන් පල්ලෙහාට බහින ගමන් මේ පඩියෙන් දැන් පල්ලෙහාට යනවා. අපි view point එකක් තියෙනවා දැක්කා. හරි හරි. දැන් පෙට්ටක් මගේ කකුල පොඩ්ඩක් කෙටුණා වගේ. ඔව්. උඩ බල්ලාව නම් හරි. ඔයා හිතනවා කෑ ගහද්දි හරි ගැට්මින් කෑ ගහනවා. අහන් ඉන්නවට තමයි. ඒ වුණාට බයයිද? ඉරංග පානවා. කොහොම ලස්සන. නෑ මොකොත් ඔන්නේ ඇයි? ඔව්. මේකම පේනවා. ඕන කියලා. බලන්න කනුව පේන්නේ නැහැ අපි වටත් මේදම තියලා මේ තියන්නේ යන්නේ. පේන්නේ. ඔන්න කනුව පේන්නේම නෑ දැන්. මොඩේ හදත්තර කියලා. මේ අපි දැන් මේ පල්ලෙහාට යනවා ගමන්
දැන් මීදුම. තමයි මේකේ ඊට ලස්සනම අපි මගින්දි මෙච්චර ලස්සනක් තිබ්බේ නෑ. නෑ ලස්සනයි. ලස්සනයි මං කියන්නේ. දේවල් පෙවුණා. පෙවුණා. දැන් මොකද පේන්නේ නැහැ. හැබැයි ඒක මාර වයිබ්. ඔව් මේ දැන් අපේ ඇඟේ හැපි යනවා මීදුමේ. ඔව්. අපිත් මීදුම අතර යන්නේ. සීතලයි. අපේ බැටරිය 8යි තියෙන්නේ. මෙතුරුනේ. ඔව්. එහෙනම් අපි දැන් මේක චාර්ජරයට ගහලා බෑග් එකේ දානවා. දානවා. අපි ආයේ ෆුල් චාර්ජර් හම්බෙමු. අපි ගොඩක් පිටවල දුරට පිටවල පතනදී හම්බෙන්න පුළුවන්. පුළුවන්. එහෙනම් පල්ලෙහාට යනවා. ලොකු හැකරල්ලෙක් ඉන්නවා මෙතන. මම ආස නැහැ උන්ට. එපා. නෑ නෑ මං නිකන් පොඩි තට්ටුවක් දාලා බලන්න. ඌ ගුලි වෙයි. සීතලදී කොහෙද? ළමයි. අපි මේක charge කරගත්තා. අපි දැන් ඉන්නේ පිටවල පතනේ. අපි දැන් පතනට යන්න හදන්නේ. මෙන්න මෙතනින් මේ මැතුලට යන්න තියෙන්නේ. ඉතින් ටිකට් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පිටවල පතනට යන ප්ලා උදේ 7 ඉඳන් හවස 5 වෙනකල්ලු. දැන් වෙලාව කීයද? 5:49. දැන් 5:49යි. යන්න එපා කියලා ඒගොල්ලෝ කිව්වා. යන්න දෙන්නෙත් නෑ. ඒ නිසා අපි යන්නේ. කොහොම ගිහිල්ලා එන්න පැය දෙකක් විතර යනවා කිව්වා. නෑ බෑ. නෑ පැය විනාඩි 45ක්. මෙහෙම ගියා බැලුවාට තමයි පැය. හිමින් සැරේ මහා. අපිට රිවර්ස්ටර්න් ගිහිල්ලා එන්න පැය 4 පැන්නා. මං හිතන විදිහට. නැද්ද? ඇයි බං ওই බෑග් එක දාගන්න? දැන් මට දරාගත නොහැකි සීතලක්. ඉතින් අර මේක දාගන්න. හොඳ වැඩි. මම මේ වහින්නේ යනකොට මම දාන්නේ සීතලට. දැන් අපි යනවා. නවාතැනට. අරේ අල්ලන්න. ඇල්ලුවා. ළමයි අපිට පිටවල පතන බලන්න හම්බුන්නේ නෑ. ඇත්තට මේ ගිය නැති එක හොඳයි මේ මේගොල්ලෝ එපා කියනවා යන්න දෙන්නෙත් නෑ කොහොමත්. අපේ මොහොතට තමයි ඉතින් යන්න එපා කියන්නේ. ඔව් ගියා නම් එහෙම රෑ වෙනවා. කඩුවල වලට දැට්ට වන්නේ කඩුවල වැටිගෙන එනවා. අන්තිම මේ මෙහෙට සිග්නලුත් නෑ. දැන් රිවර්ස්ටර්න් වල සිග්නල් තිබ්බම මෙහෙට සිග්නල්. හැබැයි සීතලයි දැන්. අර ශ්‍රී ලංකා පොල්ල මං හිතන්නේ දැන් වැඩ කරලා. ඔව් අපිට රිවර්ස් ටර්න් වල හුලංකා පොල්ලක් හම්බුන්නේ නැහැ. මේ අකා වෙවුලනවා බයිසිකලේ තෙල්ලනවා වෙවුලන විදියට. ගොම්බෙට්ට කුඩින්. යාරේ ඔයා. මට තේරෙනවා තා චුට් එකෙන් කරුවල වෙලා අපි තඩින් කරුවර පාරක් බැද්දේ. එතකොට අපේ ගොලි බෙලි ලයිට් එක දාගමු. අතර මේ ලයිට් එක ගැහුවේ තේරෙම තමයි. අය පොඩක් මේ ලයිට් එක. මේ පේනොත් දැන් කට්ටිය. පේනේ. කරුවලයි. තමයි දැන් වෙලාව 7:43යි. අපි දැන් ඉන්නේ මාතලේ ටවුන් එකේ. ඒක පන්නාව මේ අලුතේ කෝඩ් නදීපත මේ පැත්ත ලක්ෂණයි. ඉතින් තාත්තේ දර්ශන කරනවා. අපි චාන්ස්ලර් චිවිදාන. මොකද ඒ අංකල් මම කතා කරනකොට නම් බන්දුව නෙනවා. අපි ආවා මාතලේ ටවුන් එකේ තියෙන කිව්වද? කියලා ලොකු මැඩම් කන්න යන අපොන්ද චිකන් එක උණුයිනේ අර 10න් කියලා දෙන්න. අක්කා
කන්න පටන් ගමුනේ. අපි කාලා කරන කෙලින්ම පෙන්නවා නවාතනට යනවා. දුන්නා වැඩේ ඩෝල්ෆින් කොත්තුන්ට මස් කට්ටටත් දුන්නා වැඩේ. අපේ මාතලේ දෙවන දවසත් මෙන්න මේ විදිහට ඉවර වුණා. මාතලේ ඊළඟ පාර්ට් එක අරන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.